ඇයි ඔයා මෙච්චර දුකෙන් ඉන්නේ? දුවේ අදට විතරයි අපේ ගෙදර උයලා කන්න. පොඩ්ඩක් හල් තියෙනවා. අපිට කන්න හැට මොකුත් නෑ. ඒකයි මම දුකෙන් ඉන්නේ. අම්මේ මේ අමාරු කාලේ ඔයා දුක් වෙන එක නවත්තලා අපේ ප්‍රශ්න විසඳගන්න අපිට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. ඕ දුවේ ඔයා හරි. දැන් ඔයාට ගොඩක් බඩගිනි. ඉතින් මම ඔයාට බත් උයලා දෙන්නම්. මෙසේ කියමින් සොනාලි කුරුල්ලා බත් උයලා එක බදුනක ගෙනේවි තම දියණියට දුන්නාය. අම්මේ මේ කේම අපි දෙන්නටම කන්න මදි. එත් කමක් නෑ. අපි දෙන්නම මේ කේම බෙදා කමු. නේ දුවේ මට මේ කේම ඕන්නේ. ඔයා මේ කේම කන්න. මම ඔයාට බත් උයනකොට එකෙන් පොඩ්ඩක් කෑවා. මේ දෙන්න මෙහෙම කතා කර ඉන්නකොට කවුරු හරි එයාලාගේ දොරට තට්ටු කළා. අම්මේ කවුරු හරි අපේ දොරට තට්ටු කරනවා. මම ගිහින් බලන්නම් ඒ කවුද කියලා. සොනාලි කුරුල්ලාගේ දියණිය දොර විවෘත කළ විට එය දුටුවේ එහි මහලු භික්ෂුවක් සිටගෙන සිටින බවයි. දුවේ මම දවස් දෙකක් තිස්සේ කිසිම දෙයක් කේවේ නැහැ. මට ගොඩක් බඩගිනි. පුළුවන් අම්මට කේම ටිකක් දෙන්න පුළුවන්ද? භික්ෂුව මෙය එසූ විට සොනාලි කුරුල්ලාගේ දියණිය ටික වේලාවක් කල්පනා කර පසුව භික්ෂුවට මෙසේ පැවසුවාය. භික්ෂුවගේ ඇතුළට එන්න. අපි දැන් තමයි කේම හැදුවා. මම ඔයාට කේම දෙන්නම්. ඊට පස්සේ කුරුළු සොනාලිගේ දුව ඒ භික්ෂුව ගෙට එක්කගෙන ගියා. අම්මේ එයාට ගොඩක් බඩගිනි. එයා දවස් දෙකක් තිස්සේ කිසිම දෙයක් කේවේ නැහැ. එයාට මේ කේම කන්න දෙන්න. මේ කේම එයාට ඇති වෙයි. අම්මේ මොකද කියන්නේ? පකුසගෙන්නෙන් පෙළන අයට කේම දෙන්න ඔබම මට ඉගෙනුවා. මේ කේම ඔහුට ඇති වෙයි. භික්ෂුව ඔබ ඔබේ බේගය පසෙක තබා කේම කන්න. ඉන්පසු බේගය බීම තබා භික්ෂුව බඩ පිරෙන තරම් ආහාර වේලක් අනුභව කිරීමට පටන් ගත්තේය. දුවේ මම හොඳටම කේවා. ඔබ මගේ කුසගින්න නිවා දෙමුවා. මගේ බඩ සහ හිත පිරි ඇත. ඔයාට බොහොම ස්තුතියි. හැමෝම මට කේම දෙන්න අකමැති වුණා. නමුත් ඔබ මාව ඔබේ නිවසට ගෙන ගොස් මට පෝෂණය කළා. දෙවියන් වහන්සේ සෑම විටම ඔබ සමග සිටිනු එතේ මම ප්‍රාර්ථනා කරමි. මෙසේ පවසා භික්ෂුව ඉතා සතුටින් එතනින් පිටව ගියේය. පින්කිදුව ඔයා ඔයාගේ කේම එයාට දුන්න. දැන් ඔයාට බඩගිනි නම් ඔයා කන්නේ මොනවද? අම්මේ දැන් ඔයාට බඩගිනි නේද? එකයි ඔයා මගෙන් මේක අහන්නේ. ඔයා මට කිව්වා උයන ගමන් ටික කේවා කියලා. මම දන්නවා ඒක බොරුවක් කියලා. දැන් ඔයාටත් බඩගිනි ඇති. අම්මේ ඒ භික්ෂුව එයාගේ බේගය අමතක කරලා මෙතනම කියලා ගියා. ඕ මගේ දුවේ මම මේක දෙකේ නැහැ. ඔහු බොහෝ දුර යන්නේ නැහැ. ඔයා ඉක්මනට එයාගේ බේග් එක අරන් එළියට ගිහින් එයාව හොයාගෙන මේ බේග් එක එයාට දෙන්න. කුරුල්ලාගේ දියණිය වන සොනාලි වහාම බේගය රැගෙන භික්ෂුව සොයා ප්යාසර කිරීමට පටන් ගත්තාය. භික්ෂු මාමේ පොඩ්ඩක් එන්න. ටික දුරක් ප්යාසර කිරීමෙන් පසු සොනාලි කුරුල්ලාගේ දියණිය විසින් භික්ෂුව නවත්වනු ලැබේ. භික්ෂු මාමේ ඔයාගේ බේග් එක අමතක වෙලා අපේ ගෙදර කියලා ආවා. මෙන්න ඔයාගේ බේගය. දුවේ මම මේ බේග් එක අමතක කරලා ඔයාගේ ගෙදර තියලා ආවේ නේ. එසේනම් භික්ෂු මාමේ ඔබ මේම බේගය නිවසේ තබා ගියේ හිතාමතාමද? එත් ඔයා ඒ මෙහෙම කළේ. ඔව් දුවේ මේ බේග් එක අරන් ගෙදර යන්න. මේ බේග් එකේ ඔයාට තේ ගක් තියෙනවා. නමුත් භික්ෂු මාමා අපේ අම්මා කියනවා අපි වෙඩි හිටියන්ගෙන් තේගි ගන්න එපා කියලා. අපි කරන උදව්වට එයාලා දෙන තේගි ගන්න එක වැරදි කියලා එයා කියනවා.
තියෙනවා. එහෙම දෙයක් නේදුවේ මම මේක ඔයාට තේගක් විදියට දෙනවා. මේ තේග එපා කියලා ඔයා කියන්න එපා. මේ තේග ඔයාම තියාගන්න. මම ඔයාට දුන්න තේග ඔයා පිළිගන්නම ඕනේ. ඔයා හරිම බුද්ධිමත්. ඔයා හරිම හොඳයි. ඔයාට හොඳ හදවතක් තියෙනවා. ඔබ සෙමට උදව් කරනවා. ඒ නිසා මේ තේග ඔබට ඉතා සුදුසුයි. මේක අරගෙන ගිහින් ඔයාගේ ජීවිතය ගත කරන්න. භික්ෂුව මෙය පෙවසූ විට සොනාලි කුරුල්ලාගේ දියණිය නැවතත් බේගය රැගෙන තම නිවසට ප්යාසර කළේය. අම්මේ භික්ෂුව මෙම බේගය ගන්න ප්‍රතික්ෂේප කළේය. භික්ෂුව මේ බේග මට දුන්නා. මේ බේග් එකේ මට තේගක් තියෙනවා කියලා එයා කිව්වා. මොනවා වුණත් දුව දැන් නිදාගන්න. මට හොඳටම නිදිමතයි. හෙට උදේ මුලින්ම අපි ගෙදරට අවශ්‍ය සියලුම සිල්ලර බඩු ණයට හරි මිලදී ගත යුතුයි. මෙහෙම කියමින් සොනාලි කුරුල්ලා නිදාගන්න පටන් ගත්තා. නමුත් සොනාලි කුරුල්ලාගේ දියණිය පින්කි බේගය දෙස බලා සිටියාය. පින්කි සෙමෙන් බේගය විවෘත කර එතුළත ඇති දේ දෙක හයියෙන්ගේ ගෙසීමට පටන් ගත්තාය. අම්මේ මේ බේගේ ඇතුලේ නිදානයක් තියෙනවා. මේ බේගේ රත්තරන් කාසි ගොඩක් තියෙනවා. අම්මේ ඉක්මනට නැගිටලා බලන්න. සොනාලි කුරුල්ලාගේ දියණිය පින්කි එසේ පැවසූ විට සොනාලි කුරුල්ලා ඉක්මනින් නින්දෙන් අවදි වී බේගය දෙස බැලුවාය. කන්න කේමක් නැතුව ඉන්න. ඒ භික්ෂුව කොහමද අපිට මෙච්චර ලොකු වස්තුවක් දුන්නේ? අම්මේ එයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ එයා අපිට උදව් කරන්න ආවා. මෙම නිදානය සමග අපට අපගේ මුළු ජීවිත කාලයම ගත කළ හැකිය. අපිට පුළුවන් සියලුම දුප්පත් කුරුල්ලන්ට උදව් කරන්න. තේගක් ලෙස නිදානය ලැබුණු පසු දෙදෙනා සතුටින් කතා කරමින් නින්දට වැටුණි. පසුදා උදේසන ඔවුන් දෙදෙනාම නිවසට අවශ්‍ය බඩු ඔක්කොම මිලදී ගැනීමට කඩයට ගියහ. ඔවුන් එහි ගොස් මාසයකට අවශ්‍ය ආහාර සහ සිල්ලර බඩු සියල්ල මිලදී ගත්හ. සොනාලියගේ දියණියට ලස්සන තොප්පියක්ද මිලදී ගත්තාය. පරවි සහෝදරයා, ඔයා දන්න දුප්පත් කුරුල්ලෝ ඉන්නවා නම් උන්ව මට එවන්න. මම උන්ට කන්න දීලා උදව් කරන්නම්. නමුත් සොනාලි ඔයාට කොහෙන්ද මෙච්චර සල්ලි? ඔයා කොහමද හැමෝටම උදව් කරන්නේ? සියල්ල සිදුවන්නේ අපව මෙවූ දෙවියන් වහන්සේගේ කරුණාවෙනි. උන් වහන්සේගේ කරුණාව නිසා මම අද සියලුම පක්ෂින්ට උදව් කරනවා. සීතා කපුටා ජීවත් වූයේ කබූතර් පරවියාට යාබද නිවසේය. සුපුරුදු පරිදි නිවසට යන අතර මගදී කබූතර් පරවියා සීතා කපුටා දුටුවාය. සහෝදර පරවි, අද මට එක රෝටියක් දෙන්න. මම අනිවාර්යයෙන්ම ඒකට සල්ලි සූදානම් කරලා ඔයාට දෙන්නම්. මට පොඩක් බඩගිනි. හැමදාම වගේ අදත් මට ඔයාට රොට්ටි දෙන්න බේ. මගෙන් අහන එක නවත්තලා සොනාලි කුරුල්ලා ළඟට ගිහින් ඔයාට රොට්ටි දෙන්න කියලා ඉල්ලන්න. එයා අනිවාර්යයෙන්ම ඔයාට රොට්ටි දෙනවා. ඔයා ඒක කාලා බඩගින්න නිවා ගන්න. නමුත් සොනාලි දුප්පත් කුරුල්ලා, එය කොහොමද සියලුම කුරුල්ලන්ට කේම දීලා උදව් කරන්නේ? මම දන්නේ නැහැ. නමුත් ඔවුන්ට ආශ්චර්යමත් දෙයක් සිදු වී තිබෙනවා. එයදෙන් හරිම පොහොසත් කුරුල්ල. එයගෙන් උදව් ඉල්ලන්න. එය සියලුම කුරුල්ලන්ට උදව් කරයි. එය නිසකවම ඔබටත් උදව් කරනු ඇත. සීතා කපුටා සොනාලි කුරුල්ලාගේ නිවසට ප්යාසර කළාය. සොනාලි කුරුල්ලා තම නිවස ඉදිරිපිට වාඩි වී සිටියේය. මගේ ආදරණීය සහෝදරිය, ඔයා මේ අලුත් ගේ හැදුවේ කවදාද? සීතා, මම මේ ගෙදර හැදුවේ දවස් කිහිපයකට කලින්. මගේ ගෙදර වහලවන් ඔක්කොම කඩා වැටිලා තිබුණා. ඒකයි මම ගේ කඩලා දාලා අලුත් එකක් හැදුවේ. නමුත් ඔබ මේ සියල්ල කළේ කෙසේද? ඔයාට කොහෙන්ද මෙච්චර සල්ලි? සීතා කපුටා මෙය එසු විට සොනාලි කුරුල්ලා එගේ නිවසට පැමිණ ආහාර අනුභව කර ඔවුන්ට නිදානයක් තේගී කල භික්ෂුව ගැන එයට පැවසුවාය. මගේ ජීවිතේට මේ වගේ භික්ෂුව මම දැකලා නැහැ. මේ සියලු යහපත් දේවල්
මට සිදු නොවන්නේ එයි. මගේ ජීවිතේට මේ වගේ භික්ෂුව මම දැකලා නැහැ. මේ සියලු යහපත් දේවල් මට සිදු නොවන්නේ ඒ. සීතා වාඩි වෙන්න, මම ඔයාට රොට්ටි ටිකක් ගෙනවා. ඒක කාලා බඩගින්න නිවා ගන්න. නේ මට රොට්ටි ඕනේ නේ. මෙසේ පවසා සීතා කපුටා භික්ෂුව සොයා වනය පුරා සෙරී සෙරුවාය. ඔහු වනාන්තරයේ නොසිට විට ඔහු සියලු කඳු කරයට ගොස් අවසානයේ ගසක වාඩි වී සිටින භික්ෂුව දෙක භික්ෂුව සිටි ස්ථානයට ගියේය. භික්ෂුව මම වනාන්තරයේ සෑම තැනකම ඔබව සෙවිවෙමි. අන්තිමට මම කොහොම හරි ඔයාව හොයාගත්තා. ඔයාට බඩගිනිද? මම ඔයාට කේම ටිකක් ගේන්නද? ඒක හරි, එත් මට බඩගිනි නේ. ඔයා මට කේම ගේන්න ඕනේ නේ. බඩගිනි වුණාම විතරක් කන්නේ ඒ. මම ඔයාට කේම ගේන්නම්. බඩගිනි නැතත් ඔබ කන්න ඕනේ. ඔයා සොනාලි කුරුල්ලාට වස්තු දීලා උදව් කළා මට ඒ වගේ දෙයක් කරන්න. අනිවාර්යෙන්ම මම ඔයාට උදව් කරන්න. නමුත් ඔයා මට කේම දෙන්න ඕනේ නේ. ඒ වෙනුවට මම ඔයාට ලට්ටු පීංගානයක් දෙන්නම්. මේ ලට්ටු රජගහේ ඉන්න මහලු පරවියාට අරන් ගෙහෙන් දෙන්න. සීතා කපුටා ලට්ටු පීංගානුව අතටගෙන රජ ගස දෙසට ප්යාසර කිරීමට පටන් ගත්තාය. ටික දුරක් ප්යාසර කිරීමෙන් පසු සීතා කපුටා ගසක් ළඟට ගොස් වාඩි විය. අර නාකි පරවියා මේ ලට්ටු ඔක්කොම කන්නේ කොහමද? මට දෙන හොඳටම බඩගිනි. ඒ නිසා මම මේ ලට්ටු දෙකෙන් කාලා ඉතුරු ලට්ටු ටික නාකි පරවියාට අරන් යනවා. සීතා කපුටා ලට්ටු දෙකක් කෑවා. ඉතිරි ලට්ටු ටික නාකි පරවියාට ගෙනීහෙන් දුන්නා. නාකි පරවියා ඒ භික්ෂුව මට කිව්වා මේ ලට්ටු ඔයාට දෙන්න කියලා. ඉක්මනට ලඩ්ඩු පීංගානුව දෙන්න. මට ගොඩක් බඩගිනි. මම දෙන්නම කන්නම්. කපුටා ඉතිරි ලට්ටු මහලු පරවියාට දී භික්ෂුව සිටි ස්ථානයට ආපසු ගියේය. භික්ෂුව මට හරිම මහන්සි. ඔබ මට කියපු වැඩේ මම කළා. මම ලට්ටු පන්දුන නාකි පරවියාට දුන්නා. ඉක්මනට සොනාලි කුරුල්ලාට දුන්නා. වගේ නිදන් පිරිනු මල්ලක් මට දෙන්න. ඉවසන්න, මම ඔයාට දෙන්නම්. මෙන්න මේ ඔයා කරපු වෙඩේට අයිති නිදන් මල්ල. මේක අරන් මෙතනින් යන්න. සීතා කපුටා භික්ෂුව දුන් බේගය රැගෙන ඉතා සතුටින් ප්යාසර කළාය. එය ගම් ඉවුරකට ගොස් බේගය විවෘත කළාය. බේගය දුටු විට සීතා කම්පනයට පත් වූයේ බේගය තුල තිබුණේ ගල් පමණක් බෙවීනි. ඒ භික්ෂුව මට මේ බේගය දුන්නා. මේකේ තුලේ නිදාණය තියෙනවා කියලා. ඒත් මේ බේගය තුලේ ගල් තමයි තියෙනවා. එයා මට බොරු කියලා මාව රැවටුවා. ඒ සොනාලි කුරුල්ලාට විතරක් මේ භික්ෂුව නිදාණයක් දීලා තියෙන්නේ. සීතා කපුටා මෙසේ හඩමින් සිටියේදී හදිසියෙන්ම එම ස්ථානයේ ඒ භික්ෂුව පෙනී සිටියේය. ඔයා හරිම නරක කපුටෙක්. ඔයා මාව රෙවටුවා. ඔයා ගොඩක් බොරු කිව්වා. ඒ නිසා තමයි ඔයාට ඔයාගේ වෙඩේට විපාක ලැබුණේ. නමුත් සොනාලි කුරුල්ලා එසේ නොවේ. එයා ගොඩක් දක්ෂ කුරුල්ලා. එයා හැමෝටම උදව් කරනවා. සොනාලි කුරුල්ලාගේ දුවත් කරුණාවත්තයි. හරිම බුද්ධිමත්. ඔයා මෝඩයක්. ඔබ අන් අයව රවටනවා. ඒ නිසා තමයි ඔයා මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ.